හලෝ යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් අපි උදේම වගා කරන්න ඉඩමක් බලන්න තමයි යන්න මේ හදන්නේ. මෙන්න මේ ඔයෙන් එහා පැත්තේ තමයි කිව්ව ඉඩම තියෙන්නේ. හරිම ලස්සන පරිසරයක් ඔයකට ආසන්නයෙන් තියෙන ඉඩමක්. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද ඉඩම වගාවට යොදා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඔයෙන් එහා පැත්තට ආවා. එච්චරම ඔය ගැඹුරු නෑ අපි ආව හරියනම්. ඉතින් එතනින් පල්ලෙහා නම් ගොඩක් ගැඹුරුයි කියලා තමයි කිව්වේ. ඉතින් ගම් වතුර හින්දා යුර දෙපැත්තම සුද්ධ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් යුරෙන් ගොඩ වෙන්න පහසුයි. ඉතින් ඔන්න දැන් අපි ආවා අපි බලපු ඉඩම ළඟට. මෙන්න මේ ඉඩමට එහා පැත්තේ තියෙන ඉඩම තමයි අපි බලන්නේ. ඉතින් මේ තියෙන ගම් වතුර මට්ටම වලට බලා ගන්න පුළුවන්. මේ හරිය ගම් වතුරෙන් හොඳටම යට වෙලා තිබිලා තියෙනවා. ඉතින් පල්ලේ තිබ්බ ඉඩම සම්පූර්ණයෙන්ම ගම් වතුරට යට වෙලා. ඉතින් අපි බලපු ඉඩමෙත් මෙන්න මේ හරිය මේ ගස් මට්ටමටම වතුර ඇවිල්ලා තිබිලා තියෙනවා. ඉතින් වගාවකට යනවා නම් අපි ඒ වගේ නම් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගම් වතුර આવොත් තේ වගේ වගාවක් නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් අනෙක් වගා විනාශ වෙන්න බලනවා. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි උඩට ගිහිල්ලා බැලුවොත් සම්පූර්ණයෙන්ම කැලෑවක් වගේ හරිම ලස්සන පරිසරයක්. පුවක් ගස් ටිකක් තියෙනවා. සමහරක් ඒවා නම් ගෙඩි තියෙනවා. සමහරක් ගස් තාම පීදිලා නැහැ. ඉතින් මුළු ඉඩමම සම්පූර්ණයෙන් කැලයෙන් වැහිලා තියෙන්නේ. කලින් මොකුත්ම වගාවක් කරපු නැති ඉඩමක් කියලා තමයි කිව්වේ. ඉතින් ජලය සපයා ගන්නවා නම් එක්කෝ ලිඳකින් නැත්තම් ඔයෙන් තමයි බට දාලා ගන්න වෙන්නේ. ඉතින් ලින් ජලයත් පායන කාලයට මේ හරිය හිඳෙනවා කියලා තමයි කිව්වේ. ඔයේ මතුවලා තියෙන ගල ලින් පතුලට අහු වෙනවා කියලා. එතකොට ලින් වල වතුරත් ඔයට බැහැලා යනවා කියලා තමයි කිව්වේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ඒ වගේම මේ හරියේ විදුලිය ගන්නවා නම් මීටර් 600ක් විතර දුර ඉඳන් විදුලිය ගන්න ඕන. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ඊඩම තව ටිකක් බලමු. ඉතින් අපි මේ ඊඩම බලන්න එන්න කලිනුත් කිහිප දෙනෙක් මේ ඊඩම බලලා තියෙනවා. ඉතින් ගොඩක් අය මේක ගල් වලක් සඳහා තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් ඒ අයට මේක ලබා දීලා නැහැ. මොකද ලින් වල ජලය අඩු වෙනවා. ඊට පස්සේ ප්‍රදේශ ජනතාවගේ යම් ගැටලු මතුවන හින්දා ඒ අයට ඉඩම ලබා දීලා නැහැ. ඉතින් මෙතන ඉඩම සාමාන්‍යයෙන් අක්කර භාගයකට විතර ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් මෙතන මුළු ඉඩම ගත්තොත් අක්කර 6ක විතර ඉඩමක් තමයි මේ අයිතිකරුවන් කිහිප දෙනෙක් අතර බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඒකෙන් අර ඔය ආසන්නයේ තියෙන ටිකේ වගා කරලා තියෙනවා හැමෝම වගේ. තේ වගාව සහ පොල් වගාව ඒ හරිය තියෙනවා. මොකද වතුරට යට වුණත් ඒතරම් ප්‍රශ්නයක් නැති හින්දා. ඒ වගේම ජලය සපයා ගැනීමේදී පායන කාලෙට ඔයෙන් වතුර පොම්ප කරලා තමයි දාන්නේ. ඉතින් කොහොම වුණත් මේ හැමෝම වගේ ඉඩම අලෙවි කරන්න බලාපොරොත්තුෙන් තමයි වගා කටයුතු කරගෙන ගිහින් තියෙන්නේ. ඉතින් ලොකු ඉඩමක් සාමාන්‍ය අක්කර 6ක විතර හරිම ලස්සන ඉඩමක්. එක පැත්තක ඔයටම ආයිම ලස්සන පොල් කෑල්ලක් තියෙනවා. ඉතින් ඔය දෙපැත්තකින් ඉඩම වටේට සෙට් වෙනවා. මොකද ඔය එක පැත්තකින් තමයි අපි ආවේ. අනිත් පැත්තෙන් ඔය ආයේ ඉඩම එහා පැත්තෙනුත් හම්බ වෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක්. ඉතින් මේ හරියේ කිසිම වගාවකට යොදාගෙන නැති හින්දා වැඩි කවුරුත් ඇවිල්ලා නැහැ. ඉතින් ඌරෝ ඉත්තෑව වගේ සත්තුත් ඉන්නවා කියලා තමයි කිව්වේ. සාමාන්‍යයෙන් අඩි 30ක් විතර උසට මේ වැල් එල්ලිලා සම්පූර්ණයෙන්ම කැලෑවක් මේක. ඉතින් අපි යටින් ගමන් කරාට හරිම ලස්සන පරිසරයක්. ඉතින් සම්පූර්ණයෙන්ම වගාවකට යොදා ගන්නවා නම් මේ ඔක්කොම සුද්ධ කරලා ඉවර වෙලා තමයි වගාවක් කරන්න බලන්න ඕනේ. ඒ වගේම අර මේ ඉඩමෙත් යම්කිසි ප්‍රමාණයක්
මේ පාර ගම් වතුරට අහු වුණා කියලා කියනවා. ඉතින් ඒව පිළිබඳවත් අපි බලන්න ඕනි වගාවක් කරනවා නම්. ඉඩමේ බලද්දි දකින්න තිබ්බ දෙයක් තමයි වැනිලා වැල් සෑහෙන්න තියෙනවා මේ. ඉතින් ඖෂධීය වශයෙන් ගොඩක් වටිනා දේවල් අපි දැක්කා මේ ඉඩමේ තියෙනවා. ඉතින් ගොඩක්ම සත්තු ඉන්නවා. ඔය ආසන්නය නිසා සර්පයි වගේ සත්තු ඉන්නවා කියලා කිව්වා. ඉතින් අපි බොහොම පරිස්සමෙන් යන්න ඕනි. ඒ වගේම ඉඩම සුද්ධ කරද්දී වුණත් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේ සත්තු මොකද ඔය ආසන්නයේ තියෙන නිසා. ඊට අමතරව අර ගල් ගුහාවක් වගේ පේන තැන ඉත්තෑවෝ හාරලා කියලා තමයි කිව්වේ. ඉතින් ඉත්තෑවන්ගේ වාසස්ථානයක් තියෙනවා. ඉත්තෑවෝ ඌරෝ මේ හරියේ නිතරම වගේ ගැවසෙනවා කියලා කිව්වා. ඉතින් කිතුල් ගස් කිහිපයක් ඊට පස්සේ පුවක් ගස් පොල් ගස් දෙක තුනකුත් ඉඩමේ තියෙනවා. කොස් ගස් දෙකක් ඒ වගේ හොඳ වටිනාකමක් තියෙන ඉඩමක්. ඉතින් මෙතනින් එහාටත් මේ ඉඩම ටිකක් තියෙනවා. මේ ගලෙන් පිටිපස්සටත් ඒ ටිකට ටිකක් යන්න අමාරුයි. මේ වැල් එල්ලිලා කටු තියෙනවා. ඉතින් යනවා නම් ඒවා සුද්ධ කරගෙන යන්න ඕනි. සාමාන්‍යයෙන් ඉඩමේ හැමතැනම වගේ කළුගල් තියෙනවා. ඒ වගේම අර ඔය ආසන්නයේ තියෙන පසක් නෙමෙයි තියෙන්නේ. ටිකක් කිරිවනා මිශ්‍ර තද පසක් තියෙන්නේ. ඉතින් උල්දිය නෑ මේතන කොතනවත් උල්දිය දකින්න හම්බුන්නේ නෑ. සාමාන්‍යයෙන් අර තෙතමනිය රැඳිලා තියෙන්නේ මේ හොඳින් ගස් වර්ධනය වෙලා ඒ හෙවණත් එක්ක තමයි තෙතමනිය රැඳිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අර සත්තු ඉත්තෑවෝ හැම ඉන්නවා කිව්ව හරිය. ඉතින් මෙතනින් එහැන් පාරක් තියෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් පාර අලුතෙන් හදාගෙන ඉඩම සුද්ධ කරගද්දි පාර හදාගන්න ඕනි කියලා. ඉතින් මෙතන ඉඳන් ප්‍රධාන පාරට කිලෝමීටර් 1.5ක වගේ දුරක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඉඟුරු වගාවක්, කහ වගාවක් මේ වගේ වාර්ෂික වගාවක් සඳහා යොදා ගන්නවා නම් අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද මේ ගම් වතුර සහ ඊට පස්සේ මේ හරියේ සත්තුන්ගෙන් ඊට පස්සේ මිනිස්සුන්ගෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් නවාතැන් පහසුකම් හදා ගන්න වෙනවා මේ වගාව ආරක්ෂා කරගන්න නම්. ඉතින් ඒ වගේ ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා. ඉතින් අපි තා පොඩ්ඩක් ඉඩම බලමු. ඉතින් මේ එහා පැත්තෙන් පේන්නේ අර අපි ආපු ඔය. ඉතින් මේ ඉඩමකට එහැයින් තමයි ඔය තියෙන්නේ. ඉතින් වතුර ගන්නවා නම් ඔයෙන් අපිට ඉඩම හරහා බට දාලා වතුර ගන්න වෙනවා. ඉතින් යාළුවනේ අපි යන්න කියලා තමයි බැලුවේ. ඉතින් අපි ඉඩම බැලුවා. ඉතින් පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ වගේම තව ඉඩම් කිහිපයක් අපි දන්න ඒවා තියෙනවා බලන්නත්. ඉතින් ප්‍රධානම ගැටලුව තමයි අර ඉඩම සුද්ධ කරගන්න ඊට පස්සේ අනිවාර්යයෙන්ම කවුරු හරි නැවතිලා ඉවර වෙලා වගාවක් කරනවා නම් කරන්න ඕනි. මොකද සත්තුන්ගෙන් මිනිස්සුන්ගෙන් ගොඩක් හානි වෙනවා කියලා දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම මිනිස්සුන්ගෙන්. ඉතින් ඒ ගැන හිතලා ඉවර වෙලා ඒ වගේම ඉඩමේ කියන ගාන පොඩ්ඩක් වැඩි කියලා හිතෙනවා. ඉතින් ඒ හින්දා අපි වෙන ඉඩමක් බලන්න තමයි බැලුවේ. කොහොම වුණත් හරිම ලස්සන පරිසරයක්. ඉතින් කවුරු හරි හෝටලයක් වගේ දානවා නම් අනිවාර්යයෙන්ම හොඳම තැනක් තමයි ඔයකට මායිම්ව තියෙන හින්දා. ඉතින් ඒ දේවලුත් එක්ක ඊට පස්සේ ප්‍රධාන පාරටත් ටිකක් දුරයි. ඊට පස්සේ විදුලිය ගන්නවා නම් ලොකු වියදමක් යනවා. ඉතින් මෙන්න මේවත් එක්ක තමයි අපි වෙන ඉඩමක් බලන්න බැලුවේ. ඉතින් ප්‍රධානම දේ තමයි ඉතින් අපි තේ වගේ වගාවක් නෙමෙයි කරන්නේ වාර්ෂික භෝග. ඉතින් ඒකත් එක්ක ගම් වතුරකට වගේ අහු වුණොත් අපිට ලොකු පාඩුවක් වෙනවා. ඒ වගේම ඉඩමෙන් 4න් 1ක විතරම කළුගල් තියෙන හින්දා ඒ කොටසම හක් කරන්න වෙනවා. වගාවක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් අපි ආපු පාරෙන්ම ආපහු යනවා. ඉතින් අර ඔයෙන් දැන් යන ගමන් තමයි. ඉතින් හරිම ලස්සන පරිසරයක්. කොහොම වුණත් ඉතින් මං හිතනවා ඔයාලටත් මේක වෙනස් අත්දැකීමක් වෙන්න ඇති. අපි හැමදාම වගාවන් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අපි තව ඉඩම් කිහිපයක් තියෙනවා වගාවන් සඳහා බලන්න. අපි ඒවත් බලමු. ඉතින් ඒවත් මම ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් දාන්න. ඔයාලා දන්න දේවල් තියෙනවා නම්
ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.